හෙලෝ කොහොමද ඔයාලට අදත් ඔයගලන් ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඔයගලන්ට කිව්වා වගේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි කොටස තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. මෙන්න අපි බහමාස් වලින් ෂිප් එකෙන් එළියට ගියා. මෙතන අපි උදේ 8ට එළියට ගියාම 5ට ඉස්සෙල්ලා ආයිත් ෂිප් එකට ආවහම ඇති. මේ තියෙන්නේ අපි ගිය අයිලන්ඩ් එක බහමාස් වල. ගොඩාක් ලස්සනයි ඇත්තටම. වතුර නිල් පාටයි. ඒ වෙලේ ගොඩාක් ආවුව තිබුණා. ඉතින් අපි නම් යනකොට ටිකක් පරක් වුණා. 11 විතර වුණා. සමහර අය උදේම ගියා ආවුවට ඉස්සෙල්ලා යන්න නිසා. මෙන්න මේ වගේ තමයි බහමාස් වල අයිලන්ඩ් එකේ පෙනුම. අපි මේ වෙලාවට එන වුණාට සමහරක් අය මෙතන ඉඳලා යන අයත් හිටියා මේ වෙනකොට. ඉතින් මේ යාළුවෝ දෙන්න ගොඩාක් කාලෙකින් එකතු වෙලා තියෙන්නේ. මේ දෙන්න හිතන්නේ මම ෆොටෝ එකක් ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපි මෙතෙන්ට ආවට පස්සේ ඒගොල්ලන්ට ඕනම තැනක යන්න පුළුවන්. අපිට ඒගොල්ලෝ පෙන්නලා තියෙන ඕනම තැනක අපිට ඉන්න පුළුවන්. ඒ වගේම ඕනම වෙලාවක ගිහිල්ලා කන්න පුළුවන්. ෂිප් එක ඇතුලේ වගේම මෙතනක් තියෙනවා ඒ වගේම ඒ විදියම කෑම ඔක්කොම කන්න පුළුවන් වෙන. ඇත්තටම අනිත් ෂිප්ස් වල ආපුවම අපි මෙතනදී සල්ලි ගෙවලා තමයි කන්න තිබුණේ. නමුත් මේ ෂිප් එකේ මේ රොයල් කැරිබියන් එකේ අපි මේ අයිලන්ඩ් එකට ආපුවමත් අපි කිසිම දෙයක් ගෙවන්න උනේ නැහැ. ඒගොල්ලන්ගෙම තැනක් මෙතනත්. ඒ නිසා අපිට ගෙවන්න වෙන්නේ නැතුව හැම දෙයක්ම මෙතන තිබිච්ච ඕනම දෙයක් කන්න පුළුවන්. අද මම ලන්ච් එකට කෑවේ මෙන්න මේවා. ඉතින් මේවා නෙමෙයි ගොඩාක් දේවල් තිබුණා. ඉතින් දැන් කන එකත් ඇති වෙලා තියෙන්නේ. මේ වගේම චිප්ස් දෙකක් ඇවිල්ලා තිබුණා අපි එන වෙලාවෙම. එකම රොයල් කැරිබියන් ටිකක් වෙලා යනකොට තේරුණා අපිට නිකන් ස්ටෝම් එකක් වගේ එන්න එනවා කියලා. මේ ලොකු ඇස්සකුත් එන්න වගේ පෙනුමක් තමයි තිබුණේ. ඒ නිසා ඉතින් සෙනග ටික ටික යන්න පටන් ගත්ත ෂිප් එකට තෙමෙන්න ඉස්සෙල්ලා. ඒ වගේ මේ ගස් නිකන් ඇඟට කඩාගෙන වැටෙන සයිස් එකකටම ස්ටෝම් එක වැඩි වුණා. ඉතින් මේ දෙන්න වල්ලගන්න තමයි අමාරුනේ අපිට. අපි ඉතින් අන්තිම වෙනකම් හිටියා මේ දෙන්න එනකන්. ඔන්න අන්තිමටම දෙන්නම යාන්තම් ෂිප් එකට යවුවා. ඉතින් අපි ඇතුළට ගියාට පස්සේ මේ වගේ ෂිප්ස් දෙකම 5ට තමයි යන්න තිබුණේ. ඉතින් මේ අපිට එහා පැත්තෙන් තිබිච්ච ෂිප් එක ඒගොල්ලෝ යනවා දැන්. හරිම ලස්සනයි. ඉතින් ඒක බලන්න මේ ෂිප් එකේ ඉන්න අය ඔක්කොම එළියට ඇවිල්ලා එකම වෙලාවට
මේගොල්ලන්ට බායි කියලා කියන විදිහ තමයි මේ. ඒකේ අයත් ඔක්කොම එළියේ ඉන්නේ. මේ ෂිප් එකේ අයත් ඔක්කොම එළියේ. ඉතින් හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඕගලන්ට බලන්න තමයි මම මේ ෂිප් එක ළඟටම වීඩියෝ එක ගත්තේ. ඉතින් අපි හිටපු ෂිප් එකේ අය ඒගොල්ලෝ වීඩියෝ කරන ෆොටෝස් ගන්නවා. ඉතින් තව මං හිතුවා ඕගලන්ට මේ හෙලිපෑඩ් එක පෙන්නන්න. මේ තියෙන්නේ මේ ඉමර්ජන්සි එකකදී හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරන්න තියෙන තැන මේකේ. ඉතින් ඕගොල්ලෝ මේව දන්නවා. ඒ වුණාට ඉතින් මං හිතුවා නිකන් පෙන්නන්න. ඊට පස්සේ අපි ගියා පොඩ්ඩක් shopping කරන්න. ඉතින් shopping කියන්නේ මේ හැමදේම ගන්නම නෙමෙයි, නිකන් බලන්න ආසාවට ගියේ. ගිෆ්ට්ස් ගන්න ඕන නම් අපිට ගිෆ්ට් එකක් ගන්න වෙලා තිබ්බා. අපේ මේගන් බබාගේ බර්ත්ඩේ එකට පර්ෆියුම් එකක්. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ දේවල් තිබ්බා එතන. ඉතින් මේ එකම දේ මේවා ටැක්ස් ෆ්‍රී. ඒ කියන්නේ අපි ගොඩක් ලොකු ටැක්ස් එකක් ගෙවන්න ඕනනේ එක බඩුවක් ගන්නවා නම්. ඉතින් එතකොට මේකේ දැන් ගහලා තියෙනවා නම් ප්‍රයිස් එකක්, ඒ ගාන විතරයි අපි ගෙවන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ලුවී විටොන් බෑග්ස් තිබ්බා. මේ තියෙන මගේ නම් ෆේවරිට්ම බෑග් එක අතන තිබ්බේ. මේ තියෙන්නේ Gucci. පස්සේ ඉතින් අපි බලලා ඇවිල්ලා ඩිනර් එක ගන්න ආව මෙතෙන්ට. ඉතින් අද අන්තිම දවස නිසා අපි ගොඩාක් වෙලා කතා කර ඉන්නවා මෙතන. ඉතින් අපි කතා වෙන්නේ අපිට දැන් ගෙදර ගිහිල්ලා උයන්න එහෙම ගොඩක් බැරි වෙයි. මොකද මෙතන නිකම්ම ඕනම වෙලාවක ඇවිල්ලා ඕනම කෑමක් ගන්න පුළුවන් වෙච්ච අපි දැන් ගෙදර ගිහිල්ලා සුමානයක් යනකම්වත් උයන්න අමාරුයි කියන එක තමයි අපි කතා වෙන්නේ. ඔන්න ඉතින් මම හිතුවේවත් නැති විදිහට මං අතනදි බලපු බෑග් එක, මේ Neverfull කියන බෑග් එක මගේ හස්බන්ඩ් මට ගෙනල්ලා දුන්නා. ඉතින් හරිම සන්තෝෂයි. මගේ මූණ ගොඩාක් සන්තෝෂයි වගේ පේනවා. ඉතින් රෝෂිනී අක්කත් තාල බලනවා බෑග් එක ලස්සනයිද කියලා. ඇත්තටම ලස්සන බෑග් එකක්. මම ගොඩක් කල් ඉඳලා මේක ගන්න බලාගෙන හිටියේ. ඉතින් හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් අපි අන්තිමටම ගියා මේ කොරල් තියේටර් කියන එකට පොඩි ෂෝ එකක් බලන්න. මේක තමයි ඉතින් තියේටර් එක.
ඉතින් ඔය වගේ ෂෝ එකක් තමයි අපි බැලුවේ. ඊට පස්සේ ඉතින් අපි යනකොට දැන් ඉතින් අපිට නිකන් හිටියා මදි වගේ තේරෙනවා. ඊට පස්සේ අපි මේ මියුසිකල් ෂෝ එකක් තියෙන තැනකටත් ගියා. ඉතින් ඔය වගේ මේවල සින්දු දැම්මනම් ඔයගලන්ට ගොඩාක් ලස්සනයි. පරණ සින්දු තියෙන්නේ ඔක්කොම. ඉතින් ඒ වුණාට මට ඒව දාන්න මේ රූල්ස් වලට අනුව දාන්න බැරි නිසා දාන්න වෙන්නේ නැහැ. ඉතින් අපිට අන්තිමේට හිතුණා තවත් දවස් ගානක් දාගෙන හිටියනම් හොඳයි කියලා. ඇත්තටම දැන් මම මේක වොයිස් කරන වෙලාවේ අපි ගෙදර ඇවිල්ලා ඉවරයි. ඉතින් එතකොට අපිට ඇත්තටම යන්නත් කුස්සියට යන්නත් ටිකක් අමාරු ගතියක් තිබුණා මේ සුමානෙම. ඉතින් හැමෝගෙම අහලා බැලුවාම හැමෝටම මේ වගේලු. ඒ කියන්නේ තාම අපි එතන ඉන්නවා වගේ තේරෙන්නේ. ඉතින් ඔන්න ඔය අන්තිම දවසේ අපේ ඒ අපිට සර්ව් කරපු ඔක්කොම සර්වර්ස්ලා කිචන් ස්ටාෆ් එක ඔක්කොම මෙන්න මේ වගේ ලස්සනට ඩාන්ස් කරලා අපිට පෙන්නනවා මේ වගේ. ඒගොල්ලෝ හරිම ලස්සනයි බලන්න. මේ හැම මේකේ අපි හිටියේ ඩෙක් 9 කියන එකේ. ඇත්තන මේ හැම ඩෙක් එකකම මේක එකම වෙලාවට මේ වගේ මේගොල්ලෝ ඒ වගේ කරනවා. ඉතින් මේ ඉන්නේ ස්ටාෆ් එක මේකේ. මට ඇහුණා කියනවා මේ හැමදාම කෑම 10000ක්ද කොහෙද හදනවා කියලා කෑම. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ව ඇප්‍රීෂিয়েට් කරලා ඒව තමයි ඔතනදි කරන්නේ. ඉතින් ඒවල ඒව ඇහෙන්න දාන්න අමාරුයි. මොකද ඒවල සින්දු අරෝමයෝ තියෙනවා. මට මේක දාන්න බැරි ඒවා මේ ඔය ඉස්සරහින් ඉන්නේ මේකේ ෂෙෆ්ලු. මේ ස්පයිඩර්මෑන් වගේ ඉන්නේ ෂෙෆ්. අනිත් අය ඔක්කොම සර්වර්ස්ලා හැම දෙයකටම ඉන්න හවුස් කීපින් හැම දෙයකටම හරිම හොඳ ස්ටාෆ් එකක්. ඇත්තටම අපිට හරියට උදව් කරනවා. හැම වෙලේම උදේට ඇවිල්ලා අහනවා මොනවද ඕන කියලා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ වගේ තමයි අන්තිමටම ඒගොල්ලෝ ඩාන්ස් කරුවේ අපිට බලන්න. ඉතින් හැම ඩෙක් එකකම මේ වගේ කරද්දි හරිම ලස්සනයි. ඇත්තටම පල්ලෙහා උඩ හැමතැනම අපි හිටියේ ඩෙක් 9 එකේ. මං හිතන්නේ ඩෙක් 11 12 වෙනකන් තියෙනවා මේකේ. ඩෙක් 9 එක නම් පොඩ්ඩක්වත් හෙලුනේ නැහැ. මේ චිප් එක යනවා කියලා කිසිම සික් එකක්වත් මොනවත් අපිට උනේ නැහැ වෙනද වගේ. ඉතින් මං හිතුවා ඔයගලන්ට පෙන්නන්න මේ අපි ඒකෙන් ගත්ත ෆොටෝස් ටික. තාම මේ වෙලේ ඔතන නිකන් තියෙනකොට මං ගත්තේ ওই ෆොටෝස්. තාම අපි අරගෙන තිබුණේ නැහැ ඒ වෙනකොට. මේ තමයි ඒගොල්ලෝ ගත්ත ෆොටෝස්. ඊට පස්සේ අපි පහුවෙනිදා උදේ මෙන්න දැන් යනවා.
ඉතින් හැමෝම ඉතින් පින්න ආස වුණත් මෙන්න හැමදාමත් අපිට සර්ව් කරපු අය ඒගොල්ලෝ මෙතන ඉන්නේ අපිට හැමදාම සැනිටයිසර් දීපු කෙනා. ඇත්තටම මේගොල්ලෝ හරිම හොඳයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපි අන්තිමේට ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. යන්න කැමති නැති වුණත් යන්න වෙනවා. ඉතින් හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Thanks for watching.